A level වලට තමයි මාසයයි. ඉතින් මේ අවසාන දින 30ේදී ඔයා කරන වැඩ ඔයා මීට කලින් කරපු වැඩවලටත් වඩා ගොඩක් වැදගත්. හැමෝම ඔයාට හැමදාම කිව්වේ අන්තිම මොහොතේ පාඩම් කරන්න යන්න එපා කියලානේ. හැබැයි මේ වීඩියෝ එකේදී මම ඔයාට කියලා දෙනවා අන්තිම මොහොතේ කොහොමද වැඩ කරලා ඔයාගේ ලකුණු ටික වැඩි කරගන්න පුළුවන් කියලා. එහෙනම් මේ දේවල් පහ නොකර A level විභාගයට යන්න එපා. කවුරුත් ඔයාට කියලා දීපු නැති අන්තිම මොහොතේ ලකුණු වැඩි කරගන්න ටෙක්නික් එක මේක. Point number 1. The 3-pass cram method. ඉතින් මේ method එක මොකක්ද කියලා මම ඔයාලට කියන්න කලින් මෙතෙන්දී ඔයා follow කරන්න ඕන rules තුනක් තියෙනවා. ඒ rules තුන මොනවද කියලා අපි බලමු. පළවෙනි rule එක ඔයාලා මෙතෙන්දී chapters, lessons වගේ දේවල් completely cover කරන්න බෑ. papers වල නිතර අහන සහ ඔයාට අමාරු කොටස් ටික විතරයි මෙතෙන්දී ඔයාලට cover කරන්න පුළුවන්. Remember, we have limited time. ඉතින් දෙවෙනි rule එක cram in recall, not reading. ඔයාගේ තියෙන ෂෝට් නෝට්ස් සමරි මේ වගේ දේවල් නිකන් කියවලා වැඩක් නැහැ. ඔයාව ටෙස්ට් කරලම බලන්න ඕනේ. මෙන්න තුන්වෙනි රූල් එක. cram in passes then sleep on it. ඔයා එක ටොපික් එකක් එක සැරයක් නෙමෙයි මේ මෙතඩ් එකේදී පාඩම් කරන්නේ. ඔයා එක ටොපික් එකක් මේ මෙතඩ් එකේදී 3 පාරක් පාඩම් කරනවා. ඊට පස්සේ you sleep on it. ඒ කියන්නේ ඔයා පාඩම් කරපු දේ ඔයාගේ නිින්දෙදී ඔයාගේ මොළේ විසින් ප්‍රොසෙස් වෙනවා. එහෙනම් ඒ කිව්වේ rules ටික. දැන් මම මෙතඩ් එක කියලා දෙන්නම්. පළවෙනි ස්ටෙප් එක. දැන් ඔයාගේ ලෙසන් එකේ ටොපික් එක ඔයා තෝරගත්තනේ. ඒ තෝරගත්ත ටොපික් එකට අදාළව වෙනම A4 sheet එකක් හෝ දෙකක් හෝ අරගෙන ඔයා ඒ ලෙසන් එකේ දන්න හැම ඉන්ෆර්මේෂන් එකක්ම ඒකේ ලියාගෙන යන්න. මෙතනදී මේවා ලියද්දී ඔයා හොඳ අවබෝධයෙන් තමයි ලියන්න ඕනේ. ස්ටෙප් නම්බර් 2. දැන් ඔයා අද නම් මුලින්ම A4 එක අරගෙන මේ ටොපික් එක ගැන ඔයා දන්න හැම ඉන්ෆර්මේෂන් එකක්ම ලිව්වේ. හෙට තමයි ඔයාගේ ස්ටෙප් 2 එක ඔයා කරන්න ඕනේ. හෙට ඔයා වෙනම අලුත් කොලයක් අරගෙන මේ ටොපික් එක ගැන ඔයාට මතක සියල්ලම ලියාගෙන යන්න ඕනේ. ඔය ටික ඔයා ලියලා ඉවරනාට පස්සේ ඊයේ ලියපු කොලෙත් එක්ක ඔයා සංසන්දනය කරලා බලන්න ඕනේ ඔයාට මොනවද මිස් වුණ ඉන්ෆර්මේෂන් කියලා. අන්න ඒ ටික වෙනම රතු පෑනකින් ලියා ගන්න. ඒ ටික ඔයා ආයෙ සැරයක් රිවයිස් කරන්න ඕනේ. ස්ටෙප් 3 එකේදී ඒ කියන්නේ third day එකේදී මේ ටොපික් එකට අදාළ past paper questions අරගෙන ඔයා කරන්න පටන් ගන්න ඕනේ. ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ පස්වෙනි past paper ප්‍රශ්නේ කරද්දී විනාඩි 20ක් ඇතුළත ඒ සම්පූර්ණ question එකම කරන එක. ඔයාට එහෙම කරන්න පුළුවන් නම් ඔයාට ඒ ටොපික් එක තියලා ඊළඟ ටොපික් එකට move on වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයා එක ටොපික් එකක් cover කරලා ඉවරයි. මේ විදිහට ටොපික් එකකින් ටොපික් එකට ඔයාට cover කරගෙන යන්න පුළුවන්. මතක තියාගන්න වැදගත් topics විතරයි ඔයා cover කරන්න ඕනේ. මුළු syllabus එකම cover කරන්න බෑ. ඒකට අපිට කාලෙත් නැහැ. සහ මේක cover කරාට පස්සේ ආයෙ ඕක අල්ලන්නවත් නැතුව ඉන්න එපා. ටිකක් එහෙම මෙහෙ විනාඩි 5ක් 10ක් වගේ හම්බ වෙන ටයිම් එක ඇතුළත මේක රිවයිස් කරගන්න. Point number 2. Exam technique and time. Train the exam, not the subject. ගොඩක් ළමයි content එක දන්නවා. ඒගොල්ලෝ syllabus එක දන්නවා. හැබැයි exam paper එකට උත්තර ලියා ගන්න බෑ. දඟලනවා. ඉතින් මේ මාසය ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ අන්න ඒක තමයි. MCQs කරද්දී මුලින්ම ඔයා දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඊට පස්සේ එලිමිනේෂන් ටෙක්නික් එක යූස් කරන්න අනිවාර්යෙන් ටයිම් එකක් ට්‍රැක් කරන්න. සහ MCQs වල තියෙන පැටර්න් එක මුකුත් නොදැන උනත් ඔයාට MCQs වල ලකුණු ගන්න හැටි මේ හැම දෙයක් ගැනම කතා කරපු ලොං වීඩියෝ එකක් දාලා තිනවා අපේ channel එකේ. ඒකත් අනිවාර්යයෙන්ම බලලම එක්සෑම් එකට යන්න. ඊළඟට structured essay questions සහ essay questions. ඒ වලදී ලකුණු හම්බ වෙන්නේ ගොඩක් ස්පෙસિෆික් දේවල් වලට විතරයි. ඉතින් මාකින් ස්කීම් එක දැකලා හුරුයි නම් ඔයාට මේ විදිහේ questions වලට උත්තර ලියන්න ලේසි. මොකද ඔයා උත්තර ලියන්න ඕන විදිහ දන්නවා. සහ හැම structured essay question එකක්ම හැම essay question එකක්ම වෙන වෙනම time කරලා කරන්න. ඔයා structured essay question එකකට essay question එකට වෙන් කරලා තියෙන time එක ඒ කාල පරාසෙ පැන්න නම් අනිවාර්යෙන් question එක skip කරලා ඊළඟ එකට යන්න. ඒක habit එකක් කරගන්න. මොකද හැමදාම paper එකේ හැම ප්‍රශ්නයකටම උත්තර ලියලා තියෙන්න ඕනේ නැහැ. හැමදාම structured essay question එකට essay question එකට වෙන් කරලා තියෙන time එක පැන්නට පස්සේ ඒ question එක skip කරලා ඊළඟ එකට යන්න. ඒක habit එකක් විදිහටම තියාගන්න. එක ප්‍රශ්නයකට විතරක් perfect answer එකක් ලියන ළමයට වඩා paper එක time එකට ඉවර කරන ළමයාට තමයි හැමදාම හොඳ result එකක් හම්බ වෙන්නේ. Point number 4. Attack weak spots. දැන් මේ විදිහට ගොඩක් past papers essay questions වගේ දේවල් කරලා තියෙන නිසා
ඔයාට ඔයාගේ වීක් ස්පොට්ස් ටික අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. පේපර් එකකදී ඔයාට තියෙන අමාරු තැන්, ගැටලු, ඩිෆිකල්ටිස් මොනවද කියලා ඔයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ දේවල් ටාගට් කරලා ඒවට ප්‍රැක්ටිස් කරලා ඉම්ප්‍රූව් වෙන එක. ඉතින් ඔයා මේ වගේ වීක් ස්පොට්ස් එකින් එක අයිඩෙන්ටිෆයි කරගෙන යනකොට ඔයාට නිකන් හරි අහු වුණොත් ඔයා ඉගෙනගෙන නැති, දන්නේ නැති ටොපික්ස් ඔයා ඒක 3 pass cram method එක යූස් කරලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අන්තිම දවස් 5ේදී අලුත් ටොපික්ස් ඉගෙන ගන්න යන්න එපා. 3 pass cram method එකක්වත් යූස් කරන්න යන්න එපා. ඔල්රෙඩි දන්න දේවල් විතරක්ම පොලිෂ් කරන්න. point number 4. මේ පොයින්ට් එකේදී මම කතා කරන්න යන්නේ past papers ගැන. හැබැයි ඕගොල්ලෝ හිතන විදිහට නෙමෙයි. ඔයා මේ වෙද්දිත් past papers වට දෙකක් හෝ තුනක් හෝ කරලා නම් ඉන්නේ. ඔයා ආයෙත් MCQs වගේ දේවල් කරද්දී හැම එකටම උත්තර ලියලිය ටයිම් කර ටයිම් වේස්ට් කරන්න හදන්න එපා. ඔයා ප්‍රශ්නේ ගත්තා, කියෙව්වා, හිතින් උත්තරේ මතක් වෙනවද කියලා බැලුවා, ඒක හරියද බැලුවා, move on වුණා. ඉතින් මේ විදිහට ඔයා ප්‍රිපෙයාර් වුණාත් ඔයාට 150ක් වගේ ටයිම් එක සේව් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම MCQs ඔයා ආයෙ කරන්න ඕනේ. එහෙම කියන්න හේතුව කරන්න ඔයාට පුළුවන් MCQs වල තියෙන patterns recognize කරගන්න. මේ patterns ටික recognize කරගත්තොත් ඔයාට ලකුණු ගන්න වැඩේ ගොඩක් ලේසි වෙයි. ඉතින් මේ විදිහට past papers ඔයා කරද්දී ඔයාට comparatively ලකුණු අඩුවෙන් හම්බ වෙච්ච papers තියෙනවානේ. අන්න ඒ papers විතරක් ඔයා ආයෙත් මේ අන්තිම දවස් ටිකේ revise කරගත්තොත් හොඳයි. එහෙනම් අපි අපේ වීඩියෝ එකේ අන්තිම point එක ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. sleep, mind and pressure. ඔව්. මේ වෙද්දි හැමෝටම ප්‍රෙෂර් තියෙනවා. ඔයත් එක්ක ඒ ලෙවල් ලියන හැම කෙනෙක්ටම ප්‍රෙෂර් එක තියෙනවා. හැබැයි මේ ප්‍රෙෂර් එක ඇසෙස් කරන්න, මැනේජ් කරන්න අපිට තේරෙන්න ඕනේ. ඒ හින්දා පොඩි වෝක් එකකට යන්න, බ්‍රේක්ස් ගන්න, හොඳට වතුර බොන්න සහ අඩුම පැය 7ක් නිදා ගන්න. මොකද ඔයා මේ කොච්චර දේවල් පාඩම් කරත් වැඩක් නැහැ. ඔයාගේ බ්‍රේන් එකට ඒවා ප්‍රොසෙස් කරන්න ඔයා කාලයක් දෙන්නේ නැත්තම්, ඔයා රෙස්ට් කරන්නේ නැත්තම් මේ කිසිම දෙයක් ඔයාට මතක හිටින්නේ නැහැ. සහ මේ දවස්වල බොහෝමයක් අය කරන වැරද්දක් තමයි අරහෙන් මෙහෙන් තියෙන හැම වැඩම කරන්න හදලා අනා ගන්න එක. එහෙම වෙන්න එපා. ඔයාට දවසට to do list එකක් දාගෙන පිළිවෙලකට වැඩ කරන්න. තවත් ඔය මතක තියාගන්න ඕන දෙයක් තමයි තමන්ව විශ්වාස කරන එක. ඔයා අවුරුදු 2කමාරක් තිස්සේ මේකට ගොඩක් ඉෆර්ට් එකක් දාලා තියෙනවා, ගොඩක් මහන්සි වෙලා තියෙනවා, වැඩ කරලා තියෙනවා. ඉතින් ඔයා දාපු ඉෆර්ට් එක මේ මහන්සියට රෙස්පෙක්ට් එකක් දීලා මට මේක කරන්න පුළුවන් කියන මයින්ඩ්සෙට් එකෙන්ම හැමදාම ඉන්න. හැමදාම ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ A-level exam එක ඔයා ඉහළින්ම පාස් වෙන්න ඕනේ කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. සහ මම මේ වීඩියෝ එකේ කතා කරපු නැති මොකක් හරි දෙයක් ඔයාට අහන්න තියෙනවා නම්, ඔයා මේ වෙද්දිත් ෆේස් කරන ප්‍රොබ්ලම් එකක්, ඩිෆිකල්ටි එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපේ පැත්තෙන් අපිට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක අපි ඔයගොල්ලන්ට දෙනවා.